අරගෙන ආවේ රසම රස ෆෘට් සලාඩ් එකක් කොහොමද ගෙදරදිම හදාගන්නේ කියලා. මුලින්ම මේ ආකාරයට අඹ ගෙඩියක් අරගෙන ඒක හොඳට ඇස්ස කපලා හොඳට මෙන්න මේ ආකාරයට කපා ගන්න ඕනේ. අන්න ඒ විදිහට ඉදුණු අඹ තමයි අපි මේ ෆෘට් සලාඩ් එකට යොදාගෙන තියෙන්නේ. අනිත් එක තමයි යාළුවනේ විශේෂයෙන්ම අපි මේකට යොදාගෙන තියෙන්නේ කොහු අඹ නෙවෙයි. කොහු අඹ යොදාගත්තේ නැහැ. මෙන්න මේ ආකාරයට ෆෘට් සලාඩ් එක සඳහා අවශ්‍ය අඹ අපි වෙනම භාජනයකට මුලින්ම දමා ගන්න ඕනේ. අපි අන්නාසි ගෙඩියක් ගත්තා. ඒක මුලින්ම අපි මේ විදිහට පොත්ත ඇරලා මේ විදිහට පිළිවෙලට කරගන්න ඕනේ. දාගන්නවා. මෙන්න මේ ආකාරයට මම ගත්ත ඇඹුල් කෙසෙල් ගෙඩි තීරු වශයෙන් කපා ගන්නවා. පස්සේ ඒවත් අපි සලාඩ් එකට එකතු කරගන්නවා. මේ විදිහට සකස් කරගත්ත පළතුරු වලට අපි ලුණු ස්වල්පයක් ඊට පස්සේ එකතු කරනවා. මෙන්න මේ විදිහට ලුණු ස්වල්පයක්ගෙන අපි මේක රසවත් වෙන්න එකතු කරගන්නවා. හරි. ඒ වගේම අපි මේකට සීනි ස්වල්පයක්ත් එකතු කරගන්නවා. මේකේ ඇඹුල් රස ටිකක් අයින් වෙන්න. ඒ වගේම අපේ ෆෘට් සලාඩ් එක රසවත් වෙන්න ඔයාලට කැමති නම් මෙන්න මේ විදිහට වැනිලා ස්වල්පයකුත් එකතු කරගන්න පුළුවන්. යාළුවනේ අපේ ෆෘට් සලාඩ් එකේ නැවුම් බව ඒ විදිහටම තියාගන්න අපි මේකට දෙහි ස්වල්පයකුත් එකතු කරගන්නවා. අපි සකස් කරගත් ෆෘට් සලාඩ් එක මෙන්න මේ ආකාරයට මිශ්‍ර කරගන්නවා. ඉතාම හොඳින් අපි මිශ්‍ර කරගන්න ඕනි. මෙන්න තියෙන්නේ අපි සකසාගත් ෆෘට් සලාඩ් එක. ඔයාලට කැමති නම් මේකට අයිස් ක්‍රීමුත් එකතු කරගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට අයිස් ක්‍රීම් එකතු කර ගැනීමෙන් ඔයාලගේ ෆෘට් සලාඩ් එක තවත් රසවත් කරගන්න පුළුවන්.